හාමුදුරන් වහන්සේ ඇතුළු හාමුදුරන් වහන්සේලාගේ මෙන්ම ආරාධිත මුත්තනි දෙමාපියනි දූ දරුවනි සියලු දෙනාගේම අවසරයි. ස්තුති කතාවේදී ස්තුති කරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන ගොඩක් දේවල් අපි ලොකු හාමුදුරන්ගෙන් වගේම මීට කලින් කතාවන් පවත්වපු අන්ගෙන් හාමුදුරන් වහන්සේලාගෙන් කියවුණා. නමුත් අපි දහම් පාසල වශයෙන් ආචාර්ය මණ්ඩලයේ වශයෙන් ස්තුති කරන්න ඕන බොහෝ අය ඉන්නවා. ඒ නිසා අපි ස්තුති කතාවේදී ඒ අධිකිරීමක් වශයෙන් පුංචියට ස්තුති කරන්න හදන්නේ. විශේෂයෙන්ම අපි මේ ස්තුති කතාව අන්තිමට නැතුව අතරමැදට දාගත්තේ මොකද ඔයාලට මේ පිළිෙන උත්සවශ්‍රීය ඔයාලට අද අපි දහම් පාසල් කාර්යාලයක් හදලා දීලා තියෙනවා. කාර්යාලය ප්‍රධාන වෙලා තියෙනවා. මේ මහත්මයාගේ ගුණකර බව නිසා ඒ දේවල් අපිට ලැබෙන්නේ බොහෝ සීමිත පිරිසකගේ කැපකිරීමක් මත. දැන් මේ උත්සව සංවිධානය වෙන්නේ බොහොම සීමිත පිරිසකගේ කැපකිරීමක් මත. ඒ අයට ස්තුති කළ යුතුයි අපි සියලු දෙනාගේම කෘතඥ පූර්වකතාවය මත. ඒ නිසා තමයි අපි මේක උත්සවයේ මැදට දාන්නේ. ඉතින් ස්තුති කිරීම වශයෙන් අපේ මුලින්ම කාර්යාලය ඉදිකිරීම පිළිබඳ ගොඩාක් ස්තුතිවන්ත ස්තුති කිරීම ලැබුණා. ඒගොල්ලෝ පින් අනුමෝදන් ලැබුණා. අපි ආචාර්ය මණ්ඩලය වශයෙන් අපිට මෙතෙක් නොතිබුණු කාර්යාලයක් ආචාර්ය මණ්ඩලයේ විදිහට දූදරුවන් විදිහට කාර්යාලයක් අපිට ඉදි කරලා දීපු ඒ ගමගේ මහත්මයාට විශේෂයෙන්ම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අපේ පන්සලේ වැඩි නායක හාමුදුරුවෝ උන්වහන්සේ තමයි මේක දහම් පාසල් කාර්යාලයක් ඉදි කරමු කියන යෝජනාව දාලා ඒක අපිට එන විදිහට දහම් පාසලේ දූදරුවන්ට ගමේ දූදරුවන්ට ප්‍රයෝජනවත් වෙන විදිහට ඒ දායකත්වය යොමු කළේ. ඒ සම්බන්ධයෙන්ම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ පුණ්‍යානුමෝදනාත්මකව ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ කාර්යාලය හදන්න බොහෝ වෙලාවට දහම් පාසලේ දූදරුවන්ට හැදුවට ඒකට ශ්‍රම දායකත්වය සහ මූල්‍ය දායකත්වය ලබා දුන්නේ දහම් පාසලට වඩා පිටි. මූල්‍ය දායකත්වයට සම්පූර්ණයෙන් මේ දායක මහත්මිය ඒ වගේම ශ්‍රම දායකත්වයත් බොහෝ වෙලාවට පන්සලේ ඉන්න පොඩි හාමුදුරුවෝ තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. බාහිර සමිති සමාගම් වල අය, දායක ස්වභාවය අය, අපි දෙමව්පියන්ට දරුවන්ට සමහරක් අවස්ථාවන්දී පැමිණෙන්න කියලා තියෙනවා ශ්‍රම දායකත්වය ලබා දෙන්න. නමුත් මේ බලාපොරොත්තු නම් පැමිණෙන්නේ නැහැ. ඒක නිසා පන්සලේ පොඩි හාමුදුරුවෝ විශේෂිතව කැපකිරීමක් කරා මේ වෙනුවෙන්. නිසා උන්වහන්සේලාට පුණ්‍යානුමෝදනාව සිදු කරනවා අපි ආචාර්ය මණ්ඩලයේ විදිහට. ඒ වගේම දායක සභාවේ ලේකම්තුමා සභාපතිතුමන් ඇතුළු මේ සියලුම දෙනාට සමාජිකාවන්ට විශේෂයෙන්ම විජයබාහු තරුණ බෞද්ධ සමිතිය ශ්‍රම දායකත්වය විශේෂයෙන් ලබා දීලා තියෙනවා. ඒ වගේම ස්වේච්ඡාවෙන් අපේ ගමටවත් සම්බන්ධ නැති බාහිර පාර්ශ්වයන් බොහෝ පිරිසක් කාර්යාලය ඉදිකිරීම වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. ඒ කාර්යාලය ඉදිකිරීම ඇතුළු අපේ විහාරස්ථානය ගොඩනගන්නට අප වෙච්ච අතීතයේ ඉඳන් අප වෙච්ච දායක කාර්යාලීන්ට වික්ෂුන් වහන්සේලාට උපහාර පිණිස තමයි අපි අද උත්සවයේදී ගායනා කරන්න නියමිත වෙච්ච පන්සලේ පල්ලි කියන ගීතය අපි තෝරගත්තේ ඒ වෙනුවෙන්. ඒ වගේම අපේ ආචාර්ය මණ්ඩලයේ විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනි. අපි තමයි ගොඩක් වෙලාවට කතා බහ කරලා තම තමන්ගේ ප්‍රශ්න ගැටළු පෞද්ගලික රාශියක් තිබියදී ඒ දේවල් පස්සේ කළා දහම් පාසල වෙනුවෙන් කියන්නේ දූදරුවන් වෙනුවෙන් මේ හදන ඒ කාර්යාලය වෙනුවෙන් කැපෙලා වැඩ කරා. ඒ වෙනුවෙන් බොහොම ස්තුතියි. දෙමාපියෝ අපිට සම්බන්ධ වුණා. දෙමාපියන් අපි ඔබ දකින්න නැති විශේෂයෙන් මම මේ කාර්යයන් කරපු කැපවෙච්ච අයට උපහාරයක් ස්තුතියක් පිණිසම තමයි මේ ෆොටෝ කලෙක්ෂන් එකක් හැදුවේ. මේ අවස්ථාවේ ප්‍රදර්ශනය කරන්න ඔබ දකින්නේ සියලු දෙනා තමයි පුංචි ළමයි බල දකින්න නැති වැඩිහිටි අය හැමෝම ඒ වෙනුවෙන් කැපෙලා වැඩ ඒ විදිහේ බොහොම ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අපි ත්‍යාග සහ කුසලාම ලබා දීමේ පිළිවෙල නිවේදනය කරා අපේ ලොකු හාමුදුරුවෝ. ඒ නිසා ඒක ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. අපේ උත්සව සභාව වෙනුවෙන් මේ ත්‍යාග උත්සව වෙනුවෙන් ලොකු හාමුදුරුවෝ කිව්වා වගේම මේ ත්‍යාග ලබා දීම පිළිබඳව කිසිම බරපැන අපිට ආචාර්ය මණ්ඩලයට හෝ දෙමව්පියන්ට නැහැ. දෙමව්පියන්ට හෝ ආචාර්ය මණ්ඩලයට කිසිම නමක් නැහැ. ත්‍යාග ලබා දීම, කුසලාම් ලබා දීම සහතික ඒ සියලු දෙනාගේ නායක හඳුරු තමයි ඒවා සම්පූර්ණ සකස් කරලා උන්වහන්සේලාගේ වියදමින්
අර අපිට දැනුම් ආකාරයට කොහොම හම්බෙන මූල්‍ය ආධාර ඒ අනුන් වෙනුවෙන් කැප කරන බෝධිසත්වුන් මේ මුත් නායක මහරහතන් වහන්සේනමක් අපේ දහම් පාසල ලැබෙ ඉන්නවා. ඒ උන්වහන්සේට විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාත්මක ස්තුති පුද කරනවා. මේ කැපවීම ඊට පස්සේ අපි පුද කරන මඟ පින්වීම අතිමුණා. ඒ වගේම අපිට මේ වර්ෂයේ ඉඳලා අනුශාසන ස්වාමීන් වහන්සේ නමක් ලැබෙලා ඉන්නවා. අපේ කොඩිකන්දේ ධම්මදීර හාමුදුරුවෝ අපිට දහම් පාසල වෙනුවෙන් විශේෂයෙන්ම කැපවීමෙන් තියෙන කටයුතු හොයලා බලලා විශේෂයෙන්ම මේ ඔබට පේන මේ විසිතුරු පොල් තෙල් පහන නිර්මාණයේ ප්‍රමුඛයා තමයි වහන්සේ. ඉතින් අපි දම්දර හරසර ඔය පේන අකුරු ටික පවා අපි ඔය විතර පොඩියට වගේ සැලසුම් කරලා තිබුණේ. නමුත් උන්වහන්සේට ඒක හරියන්නේ නැහැ. උන්වහන්සේ ටිකක් ලස්සනට පිළිවෙලට කරන්න හරි මොනවා දෙනක හරි වටිනවා. ඒ කැපවීම දහම් පාසලේ ළමයි විදිහට ඔබලාටත් දෙමව්පියන්ට ඔබලාටත් හරියම වැදගත් වටින අනුශාසන මහරහතන් වහන්සේනමක් අපිට ලැබලා ඉන්නවා. උන්වහන්සේටත් මේ සියලු දේම සම්බන්ධයෙන් පුණ්‍යානුමෝදනා ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම පන්සලේ පොඩි හාමුදුරුවෝ ඔබ දකින්න නැති මේ පිටුරල පවා කාර්යාලය ලැබීමේදී මෙතෙන්දී මේවස සරසන මේ සරසලේ කටයුතුවලදී පවා ගොඩාක් කැපවීමක් කරනවා. ඒවා ගමට මිනිස්සුන්ට පේන්නේ නැති කැපවීම. අපිට ඒව පේනවා. ඒක නිසා අපි විශේෂයෙන්ම උන්වහන්සේලාට ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම පන්සලේ ඉන්න කී මහත්වරු එතුමන්ලාත් එක්ක තමයි බොහෝ වෙලාවට අපි වැඩ කටයුතු කරන්නේ ආම්දුක් නැති වෙලාවට සහ අපි පොඩි දේවල් ඉල්ල ගන්න එක දේවල් කාර්යයක් කරන්න පන්සලේ කී මහත්වරු තමයි සම්බන්ධ කරගන්නේ. එතුමන්ලාට බෙහෙවින් ස්තුතියි. ඒ වගේම අද දින මෙතන මේ උත්සව සභාවට පැමිණි ආරාධිත අමුත්තනි ඔබ සියලු දාගීම පැමිණීම අපිට මොනක් ගෞරවයක්. ඒ වගේම අපිට වටිනවා. පූජ්‍ය පක්ෂයේ මෙන්ම දිහා සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම විශේෂයෙන් ස්තුති කරනවා අපේ ප්‍රභා රංග කලායතනය අපේ පැවැත්වෙනවා අපේ මේ ශාලාවේ සෙනසුරාදා සවස් වරුවේ එතුමියට මතක් කළ සැනින් අපි මේ උත්සවය සංවිධානය කරන්න උත්තරම සීමිත කාලයක් තිබුණේ කාර්යාලය නියුක්ත කිරීමත් එක්කම ත්‍යාග ප්‍රදාන උත්සවයේ තියමු කියලා යෝජනා වුණාම අපිට මාසයකටත් අඩු කාලයක් තමයි තිබුණේ. එතකොට අපි මතක් කරාම මෙහෙම නැටුම් දෙකක් වගේ අවශ්‍ය නැත්නම් දෙකක් විතර දාන්න කියලා. ඉතින් මේ කිසිම පැකිලීමකින් නැතුව අපිට මේ දේ ලබා දුන්නා. ඒකත් බහුතරය අපේ දහම් පාසල් නමුන් යොදාගෙන සකස් කර තිබෙන්නේ තම ප්‍රශංසනීයයි. මොකද අපි අදහස දෙන්න ගියේ නෑ. මොකද අපේ කාලයක් සීමිත නිසා එහෙම කරගන්න අවශ්‍යතාවයක් තිබුණත් කරගන්න විදිහක් නැති. නමුත් එතුමේ මේ සම්බන්ධයෙන් සලකා බලලා වැඩ කටයුතු තියෙනවා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට ඉලෙක්ට්‍රොනික උපකරණ ද්‍රව්‍ය සපයා දුන්නේ මේ ප්‍රොජෙක්ටර්ස් මේ ස්ටාපේ දෘශ්‍ය උපකරණ ඒවා අපිට සපයා දුන්නේ AD වජිරා ගුරුතුමිය. එතුමියගේ උපකරණ වලින් තමයි අපි අද ඔබට පින්තූරම් පින්වීම සඳහා ඒ වාදී උපයෝග කරලා නොමිලේ ලබා දුන්න ලක්ෂ ගණනක් උපකරණ ඒ පිළිබඳව එතුමියට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශබ්ද විකාශන යන්ත්‍ර අපිට සපයා දුන්නු මදුෂාන් මහත්මයා ඒ ඇතුළු අයටත් කාර්ය මණ්ඩලයටත් දෙවියන්ව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනි දෙමාපියන්ගෙන් මේ උත්සවයේ සඳහා වියදම් ඔබගේ මේ මැදිහත් වීමක් උනේ අපේ ශාලාව සරසා ගැනීමට අවට පරිසරයේ විසිතුරු කර ගැනීමට සංග්‍රහ කටයුතු වලට පමණයි. ඒ සඳහා රැස්වීම කැඳවීමට පස්සේ අපිට බොහොම සීලෙක සත්‍යාවේ ඒක කලින් සඳහන් කරා. නමුත් ඒ පිරිසෙන් කළ යුතු කාර්යයන් සියල්ලක්ම සිද්ධ වුණා. ඊට අමතරව අපි දෙමව්පිය යෝජනාවෙන්ම අපි මුදලක් එකතු කරා මේ සඳහා සංග්‍රහ කටයුතු වලට යොදා ගැනීම සඳහා ඒ සියල්ලම ලබා දීපු විශේෂයෙන් මතක් කරන්න අපේ දෙමව්පිය දහම් පාසල් සමිතියේ ලේකම්තුමිය ඇතුළු ඒ දෙමව්පිය සීමිත පිරිසක් ඉන්නවා. බොහෝ වෙලාවට අපිට කැප වෙලා වැඩ කරනවා. දහම් පාසලේ මොන හරි උත්සවයක් සංවිධානය වෙනකොට එතුමියන් ගෙදර වගේ මෙහි නිතරම ඇවිල්ලා එතුමියන්ලාගේ යාන වාහන පවා සමහර දහම් පාසලේ වගේ එහෙමකට ප්‍රයෝජන අරගෙන ඉතින් මිනිහත් කැපවීමෙන් කටයුතු කරනවා. ඒ දෙමව්පියෝ පිරිස ඒ කැපවීම කරපු මූලදායකත්ව ලබා දීපු සංග්‍රහ කරපු සැරසිලි කරපු ඒ සියලුම දෙමව්පියන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඊළඟට වර්තමාන ආචාර්ය මණ්ඩලයේ මේ සියලු දෙයක්ම මැනේජ්මන්ට් කළමනාකරණය කරන ආචාර්ය මණ්ඩලය විසින් ත්‍යාග ලබා දෙන දරුවන්ගේ ලයිෆ් සැකසීම
උත්සවයේ සිද්ධ වෙන පිළිවෙල මොනවද උත්සවයේදී කරන්නේ තෑග ලබා දෙන්නේ මොන දේවල් වලටද අපිට නායක මහතුරු තෑග්ග සම්පූර්ණ බලා දෙනවා නම් ඒ පිළිබඳව කළමනා කරන කටයුතු සියල්ලක්ම අපේ ප්‍රධානාචාර්යතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය ඇතුළු සිද්ධ වෙන්නේ එතුමියන්ලාගේ අපහසුතා ඕනෑ තරම් තිබියදී අපහසුතාවයන් සමහර අසනීපකම් ඕනෑ තරම් තිබියදී අපි හැමෝටම මේ ආචාර්ය මණ්ඩලය ඉරිදා දවසේ පමණකුත් නෙවෙයි ඉරිදා නම් තමකුත් ඉරිදා දවස් විතරක් නෙවෙයි අමතර දවස් වලවත් පැමිණිලා ඒ ආර්යාල කටයුතු වගේම උත්සව කටයුතු වලට කැප වෙලා කරන ක්‍රියාවලිය දරුවන් වශයෙන් ඔයගොල්ලන්ටත් හරි වටිනවා ආචාර්ය මණ්ඩලයේ විදිහට අපිටත් හරි ආචාර්ය මණ්ඩලයේ විදිහට අපිටත් ඒ වෙන අභිමානයක් තියෙනවා ඒක නිසා පෞද්ගලිකව මම අපේ ආචාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා ඒ කරන කැපවීම වෙනුවෙන් ඒ වගේම මේක අවස්ථාවක් කරගන්න මම අපිට කලින් අපේ ආචාර්ය මණ්ඩලය වැඩ කරන වර්තමානයේ නමුත් මීට කලින් දහම් පාසල මේ තත්ත්වයට එනකම් පවත්වාගෙන ආපු ඒ වගේම දහම් පාසල මුලින්ම ආරම්භ කරපු අපේ ආධිකාරිවරයන් වහන්සේ වැඩ සිටින වර්තමානයේ අපිට වර්තමානයේ තියෙන මේ පහසුකම් කිසිවක් නොතිබියදී අපිට දහම් පාසල් කාර්යාලයක් තිබා දහම් පාසලට වෙනම ශාලාවක්වත් නැති කාලවලදී දහම් පාසල පවත්වාගෙන ආපු ආදී ආචාර්යවරු ආදී ප්‍රධානාචාර්යවරු ඒ සියලු දෙනාටම උපහාර පිණිස ස්තුතිය පළ කිරීම පිණිසද මා මේ අවස්ථාව යොදා ගන්නවා දෙවියන්ම ඒ වගේම දූ දරුවනි නුඹලාට අපගේ දහම් පාසලට පැමිණලා තම තමන්ගේ දක්ෂතාවයන් ඒ වගේම ගුණ නැන ඔපනම් වා ගැනීමට කරන කාර්යයන් බාරගත්තම කරන කැපවීම ශිෂ්‍ය නායක මණ්ඩලය මේ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. මේ ඒවා අන්තිම අවසාන වශයෙන් අපේ උත්සව මේ උත්සවය තාම කෙටි කාලෙකින් තමයි සංවිධානය කරගන්න ලැබුණේ. ඒක නිසා බොහෝ විට අපි අඩුපාඩු අවම මට්ටමින් කරගන්න උත්සාහ කරා. නමුත් මොනවා හරි අඩුපාඩු වුණා නම් ඒ ගැන සමාව වචනය කරන සිටිල්ලමින් උත්සවය සම්බන්ධයෙන් තෑගි ප්‍රදානයන් සම්බන්ධයෙන් කුසලම් ලබා දීම සම්බන්ධයෙන් මේ නම් ලක්ෂ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඊළඟ දහම් පාසල් දිනේදී දහම් පාසල් කාර්යාලයේ ප්‍රධානාචාර්යතුමිය ආචාර්ය මණ්ඩලයේ විමසල් විසත් කරමින් ඔබ සියලු දෙනාටම මේ වෙනුවෙන් කැපවෙච්ච සියලු දෙනාට ගෞරවයෙන් ස්තුති පුරමින් මම දවසක් ස්තුති කතාව පැවැත්වුවේදී